ප්‍රෙග්නන්ට් ස්ට්‍රිප් එක නෙගටිව් වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් ලක්ෂණ මේ මුකුත් නැතුව ප්‍රෙග්නන්ට් වෙලා කියලා කියන්න පුළුවන්ද? ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා හිරු සෙල් ටිප් YouTube channel එකට. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා කොහොමද ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න උදව් වෙන දේවල් මොනවද කියලා. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න කියලා හැදුවේ ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමද කියලා දැනගන්න හැටි. මේ ප්‍රෙග්නන්ට් ලක්ෂණ කියන දේවල් වලින් ටිකක් අමාරු වෙනවා ප්‍රෙග්නන්ට් කියලා හරියටම දැනගන්න. හරියටම කියන්න පුළුවන් මේ HCG කියන ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ටෙප් එකෙන්. නමුත් සමහර ලක්ෂණ වලින් තහවුරු කරගන්න පුළුවන් මේ ටෙස්ට් එක ගන්න කලින් කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. මගේ අත්දැකීමුත් එක්ක මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට මගේ අත්දැකීමුත් එක්ක මම ඔයගලන්ට කියන්නම් මොන වගේ ලක්ෂණද ඇති උනේ කියලා. මේ කියන්නේ යන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් ගන්නේ පීරියඩ් හැදුන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒ දවසට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැදුන්නේ නැත්නම් දවස් දෙකක් තුනක් පහු වෙලා වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ හරියටම මේ සරු දවසෙන් දවස් 14කට පස්සේනේ සති දෙකකට වගේ පස්සේ තමයි සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්නේ. මම කියන්නේ ඊට කලින් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකට කලින් මොන වගේ ලක්ෂණද දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. පළවෙනි එක තමයි පියවරු වල තියෙන පිරිපුන් බව සහ අල්ලනකොට ටෙන්ඩර්නස් කියලා කියන්නේ. කියන්නේ පොඩි රිදිල්ලක් වගේ ඇති වෙන්න පුළුවන් පියවරු වල. මේ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් මුලින්ම ඇති වෙන්නේ. earlyම sign එක තමයි මේක. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම ශුක්‍රාණුවත් ඩිම්බයත් සමග එක්ුණාට පස්සේ ඒක ගමන් කරනවනේ පැලෝපියන හරහා. අන්න ඒ කාලය ඇතුළත තුළ මේ sign එක දැනගන්න පුළුවන් වෙනවා ගොඩක් කාන්තාවන්ට. ඊළඟ එක තමයි මහන්සියක් දැනෙන එක. කලන්ත ගතියක් දැනෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහන්සියක් විඩාවක් පොඩි වැඩක් කරත් මහන්සි. කම්මැලිකමක් වගේ දෙයක් ඇති වෙනවා. ඒකත් earlyම sign එකක්. ඒක සිද්ධ වන්නේත් ඔයගොල්ලන්ගේ හෝමෝන මට්ටම ඉහළ යන නිසා. එතකොට බඩ පිපිලා වගේ ගතියක් ඇති වෙනවා. ඇයි මේ බඩ පිපිලා වගේ ගතියක් ඇති වෙන්නේ කියලා හිතන්න පුළුවන්. මේ කාලෙදී ශරීරය රොකු වැඩ කොටසක් කරනවා මේ අලුත් දරු පිළිසිඳ ගැනීම සිද්ධ කරන්න, දරු උපත සිදු කරන්න ශරීරය ගොඩක් මහන්සි වෙනවා. එතකොට මේ බ්ලඩ් සර්කල් එක ගොඩක් උදව් කරනවා ගර්භාෂය ශක්තිමත් කරන්න. අන්න එතකොට ඕගොල්ලන්ට බඩ පිපිලා වගේ දැනෙන්න පුළුවන්. ඒකත් මුලදිම ඇති වෙන ලක්ෂණයක්. තව එකක් තමයි බඩේ ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ ශුක්‍රාණු ඩිම්බය සමග එකතු වෙලා සංසෝචන වීමකින් පසුව දින 14ක් වගේ ගියාට පස්සේ තමයි දින 12ක් 14ක් ගියාට පස්සේ බඩේ ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙන්ඩා පිරලීම වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් ඇති වෙන්නේ පීරියඩ්ස් හැදෙන්න දවස් 3-4කට කලින්. එතකොට ඕගොල්ලන්ට ඒකෙනුත් ඇඟ වෙනවා ඔයා ප්‍රෙග්නන්ට් කියලා. ඒ වගේම සමහර දවසට ඔයගොල්ලෝ අකමැතිම සුවඳකට එකපාරට කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමතිම සුවඳකට එකපාරට අකමැති වෙන්න පුළුවන්. අන්න ඒ දේවලුත් ලක්ෂණයක් හැටියට ගන්න පුළුවන්. ඉක්මනට තරහ යන්න පුළුවන්. පොඩි දේවල් වලට දුක හිතෙන්න පුළුවන්. ඒ වගේ මානසික වශයෙන් වෙනස් වීම සිදු වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට උදව් වුණා කියලා මේ early signs ගැන දැනගන්න. මේ වගේ සයින්ස් ඕගොල්ලන්ට දැනෙනවා නම් ඕගොල්ලන්ට පීරියඩ් හැදෙන දවසට පීරියඩ්ස් උනේ නැත්තම් ඊට පහුවනදා උදේම ගන්න මුත්‍රා සාම්පලයකින් ඕගොල්ලන්ට ටෙස්ට් එක කරන්න පුළුවන්. මේක කෙනාගෙන් කෙනාට කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් වෙනවා. මොකද මගේ පළවෙනි බබාට කිසිම ලක්ෂණයක් දැනුන්නේ නැහැ. නමුත් දෙවෙනි බබාට මට ගොඩක් ලක්ෂණ මෙන්න මේ කියන ලක්ෂණ දැනුණා. ඒ ලක්ෂණ තමයි මම ඕගොල්ලන්ට එක්ක බෙදාගත්තේ. මම කැමති ඕගොල්ලන්ට ඇති වුණ අම්මලා ඉන්නවා නම් මේ channel එක බලන ඕගොල්ලන්ට ඇති වුණ ලක්ෂණ තියෙනවා නම් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ දැනටම අත්විඳිනවා නම් මෙන්න මේ ලක්ෂණ මොනවද කියලා කමෙන්ට් එකක් දාගන්න. මොකද මටත් ආසයි ඕගොල්ලන්ගේ මොනවද ලක්ෂණ කියලා දැනගන්න. ඒ වගේම මගේ මොකක් හරි උදව්වක් තියෙනවා නම් ඕගොල්ලන්ට මට කමෙන්ට් කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. මම ප්‍රාර්ථනා කරනවා දරුවෙක් අපේක්ෂා කරන අම්මලා ඉන්නවා නම් ඒ සිහින ඉක්මනට සැබෑ වෙන්න කියලා. ඒ වගේම තවත් වැදගත් වීඩියෝකින් ඊළඟට හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. ආයිබෝවන්.